තේරුණාද මගේ යාළුවන්ට? ඉතින් ඔන්න මම ඔයාලට අද අලුත් පාඩමක් අරගෙන ආවා. මේ පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක්. සමහර දේවල් තියෙනවා අපි ඉංග්‍රීසි සමහර වචන තියෙනවා. එහෙම නැත්නම් සමහර වාක්‍ය තියෙනවා. එහෙම නැත්නම් සමහර වාක්‍ය රටා තියෙනවා. අපි පොඩි කාලේ ඉඳලා පුරුදු වෙච්ච විදිහක් තියෙනවා. ඒවා අපි කියන්නේ වැරදියට. හැබැයි එහෙම වැරදියට කියන දේවල් වලින් සමහර තැන්වලදී අපි ගොඩක් අපහසුතාවයට පත් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඉතින් ඒක නිසා අපි එකින් එක හදා ගන්න ඕනේ. ඉතින් මම මේ වගේ ලෙසන්ස් හදන්නේ ගොඩක් වෙලාවට අපේ ක්ලාසස් වල වෙන්න පුළුවන් මට ඇහිච්ච දේවල් එක්ක තමයි මම මේ ලෙසන්ස් හදන්නේ. ඉතින් ඒ වගේම සරල පාඩමක් තමයි අදත් ඔයාලට මම මේ අරගෙන අවිල්ලා තියෙන්නේ. ඒක නිසා ගොඩක් වෙලා ගන්න නැතුව අපි ටක් ගාලා ගිහිල්ලා බලමු පාඩමට මොකක්ද අද ඉගෙන ගන්න යන්නේ කියලා. මොකද මේක ගොඩක් වැදගත් පාඩමක්. ඔයාලා කරන පොඩි හරි වැරද්දක් අද ඉඳලා හදා ගන්න පුළුවන් වෙන වටින පාඩමක් වෙයි මේක. ඒක නිසා මගේ අරගන්න නැතුව හරියට බලලා හරියට ඉගෙන ගමු. හරි එහෙනම් ටක් ගාලා අපි යමු පාඩමට. හරි මේකෙන් ඔයාලට කියලා දෙන්න තියෙන මෙන්න මේක. ගොඩක් අය කියන්නේ I want to go to home කියලා කියනවා. සාමාන්‍යයෙන් මම ගෙදර යනවා කියලා කියද්දි I want to go to කියලා එකක් ආපහු එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියනවානේ මම ඉස්කෝලේ යනවා. එතකොට I go to school. මම පන්සල් යනවා. I go to temple. හැබැයි මේ home එකත් එක්ක ඔයාලා to දාන්න එපා. මම ගෙදර යනවා කියලා කියද්දි I want to go to home කියලා දාන්නේ නැහැ. I want to go home කියන එක තමයි කියන්න ඕනේ. ඒකටම සරල පොඩි උදාහරණ තව දෙකක් මම ඔයාලට දීලා තියෙනවා. They wanted to go home. They wanted to go home. ඔවුන්ට ගෙදර යන්න ඕන වුණා. ආපහු කියලා තියෙනවා she wants to go home. ඒ කියන්නේ ඇයට ගෙදර යන්න ඕනේ කියන එක තමයි මේකේ සරල තේරුම වෙන්නේ. ඉතින් මම හිතනවා අද පාඩමෙන් ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගන්න නැති පොඩි හරි ඔයාලා වැරද්දක් කරා නම් මේ වෙනකන් අද ඉඳලා ඒ වැරද්ද හදාගනී කියලා මම හිතනවා. මම කියන්නේ නෑ හැමෝම මේ කියලා දුන්න දේ වැරදියට කියනවා කියලා. මම මේ කියන්නේ අර ගොඩාක් අයගෙන් වෙන මිස්ටේක් එකක් ගැන. ඉතින් ඒ වගේ පාඩමක් තමයි මම මේ හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලගේ අතින් මේ වගේ වැරද්දක් වුණා නම් අද ඉඳලා මේක කරන්න එපා. මම කියලා දුන්න විදිහට හරියට කියන්න අද ඉඳලා ඉස්සරහට. හරි ඉතින් ඒකත් මතක තියාගන්න එහෙනම් අපි අලුත් පාඩමකින් ඉක්මනටම හම්බ වෙමු. ඒ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.